ඔව් අපි කතා කරමු. මූලිකව අපි දැනගන්න ඕනේ වාහනය කියන කුමක්ද? වාෂ්ප බලයෙන් ධාවනය වන්නා වූද විදුලි බලයෙන් ධාවනය වන්නා වූද මෝටරයකින් ඉන්ධන භාවිතා කර එන්ජින් එකකින් ධාවනය වන්නා වූද හරකෙක් දක්වාගෙන යන මිනිසෙක්ද පෙරහැරක්ද වාහනයකින්. එහෙම තමයි වාහනය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. ඒ හැම කෙනා ඒ හැම දෙයක්ම හැම කෙනාම ධාවනය කරනවා. ගමන් කරනවා. වම් පැත්තේ වාහනයක නීති තමයි එකට අදාළ. අතන වාහන ධාවන කර යුත්තේ කොතනද? මම ඔකට පෙන්නනවා වගේ වම් පසට කිට්ටු. කිසි විටකත් වාහනේ මැද ලක්ෂයෙන් නැත්නම් වාහනේ මැදට කිට්ටුව ධාවනය කරන්න බෑ. අපිට මුරගාව පානකින් තියෙන ප්‍රධානම කොන්දේසි තමයි එම වාහනේ වම් පසට කිට්ටුව ධාවනය කරන්න ඕනේ. නමුත් වම් පසට කිට්ටුව ධාවනය කරනවා කියන්නේ වම් පැත්තෙන් කියන එක නෙවෙයි. මනුස්සෝ යන්නේ සාමාන්‍යයෙන් මගේ නැත්නම් පදිකව ගමන් කරන්නේ දකුණු පැත්තේ. නමුත් වාහන ගමන් කරන්නේ වම් පසට කිට්ටුව. දැන් අපි මෙහෙම යනවා. අපි යන්නේ වම් පසට කිට්ටුව. පදිකයා යන්නේ දකුණු පැත්තෙන්. එතකොට පදිකයා යන්නේ වාහනේට මොනට? යන්නේ දකුණු පැත්තෙන්. වාහනේ යන්නේ වම් පසට කිට්ටුව. ඉතින් අපේ පාරකට තියෙනවා. හරි. එතකොට ඒක තමයි හරි නිවැරදිම ක්‍රමයේදී විදිහට සලකන්නේ. මොකද එහෙම ඇයි එහෙම ධාවනය කරන්නේ කියලා තියෙනවා. අපි බලමු. නමුත් ඔයාලට විශේෂයෙන් මගෙන් ප්‍රශ්න කරන අය ඉන්නවා. වංගු සහිත පාරවල් ගිහිල්ලා වාහන ගිහිල්ලා ඉස්සරහින් පොලිස් නිලධාරීන් අතර කරලා මම එයාට දඩයක් කරනවා වම් පසට කිට්ටුව ධාවනය කරේ නෑ කියලා. මෙහෙම කියන පාරකට එයා වංගුව හරියට ගන්නට කෙලින්ම යනවා. වම් පසට කිට්ටුව ධාවනය කරේ නෑ කියලා. එහෙම දෙයන්න පුළුවන්. එහෙම දඩයක් නියම කරන්න පුළුවන්. ඔබ හැම විටම වාහන ධාවනය කරද්දී වම් පසට කිට්ටුව ධාවනය කළේ යුතුයි. එතකොට අපි ඉදිරියේදී පනතේ ඉදිරි කොටස් සාකච්ඡා කරද්දී ඔබට හරියටම බලන්න තේරුම් ගන්න පුළුවන්. ඇයි වම් පසට කිට්ටුව ධාවනය කරන්න කියලා කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒ කාරණා ඉස්තේ තියෙනවා. පළවෙනිම කාරණාව වාහනේ පාරට යොමු වෙන තැන සිට ඉස්සලාම වාහනේ පාරට ගදී අපි ලංකාවේ ක්‍රමයට අපි දකුණු පැත්තේ ස්ටියරින් වීල් එක තියෙන්නේ. වාහනේ ගමන් කරන්නේ වම් පසට කිට්ටුව. එතකොට පාරට ගන්නවා අපි යොමු වෙන්නේ නැත්නම් මූව් වෙන්නේ දකුණු පැත්තට. නිතරම වාහනේ කණ්ණාඩි පැති කණ්ණාඩි බලලා වාහනේ පාර කෙලින්ම මැද ලක්ෂයට ලං වෙන්නේ නැහැ. කෙලින්ම වම් පසට කිට්ටුව තමයි ටික පාර යොමු තමයි. පාරේ වාහනේ පාර මැදට එහෙම නැත්නම් පාරේ මැදට කියන්නේ පාරේ අයිනට වාහනේ ෆෝකස් කරගෙන වම් පසට කිට්ටුව අපි ධාවනය කරන්නේ.